මේකේ වැඩ කරන්න කාටවත් ලේසි නෑ. මේකේ වැඩ කරන්න හැම කෙනාටම අමාරුයි. හැබැයි එහෙම අමාරුවේදී සමහරු මේක අතහැරලා දාලා නිකන් ඉන්නවා. මේ දවස් ටිකේ ඔයා වැඩ කරන විදිය මත සියල්ල වෙනස් කරන්න පුළුවන්. මයින්ඩ් සෙට් එක හදාගෙන වෙන දෙයක් වෙන්න කියලා හරියට මේ ටිකේ දෙන්න පුළුවන් උපරිමේ දෙන්න ළමයි සමහරක් වෙලාවට අරනමයිම අභිභව යන අවස්ථා හැමුණත් අපි දැකලා තියෙනවා. ලඟුවන් ලිමිට් එකක් නෑ. සාමාන්‍ය ඕනම ෆීල්ඩ් එකක එහෙමයි. හැම එකකම එහෙමයි. ඉතින් මේ තමන් තෝරගන්න ෆීල්ඩ් එක මොකක් වුණත් ඒක A level හරහා ගිහිල්ලා එහෙම යන එකක් වුණත් A level එක ඔයා කරන වෙන දෙයක් වුණත් A level නැතුව ඔයා කරන වෙන දෙයක් වුණත් මොකක් වුණත් මේක යන්න පුළුවන් සීමාව මාර ලොකුයි. බල ඒ කාලේ ලොකු හීන තිබුණු මේ දැවැන්ත මිනිස්සුනේ ඕගොල්ලෝගේ ඔළුව ඇතුළේ උඹලා මෙහෙන්න එවුන්නේ. A level වල මේක කරගෙන යනකොට කාලෙත් එක්ක මොකක් හරි හේතුවක් නිසා ඒක කෙරුන්නේ නැහැ. ඒකට ටික තමන්ගේ ඔළුවේ තිබුණු වීරයා මැරුණා. ඇයි එහෙම උනේ? ඇයි ඒ හීන මැරුණේ? ඔයගොල්ලෝ ඇත්තටම බැරි හින්දාද නැත්නම් ඔයගොල්ලෝ ඒවට වැඩ කරේ නැති හින්දා? ඔයගොල්ලෝ හෙන ලොකුවට පටන් ගත්තනේ වැඩ. සහ බැරිත් නෑනේ ඔයගොල්ලෝ O level කාලේ ඉතාම හොඳට perform කරා මේ. ටික ඇයි අර ඒ කාලේ තමන් ගැන තිබුණු විශ්වාසය දැන් නැත්තේ? ඒකට පුළුවන් කියලා තියෙන gut feeling එක දැන් එන්නේ නැත්තේ ඇයි? ඇයි ඒ වීරයා මැරලා තියෙන්නේ? ඇයි ඒ හීන ටික මැරලා ගිහිල්ලා තියෙන්නේ? කොහේ හරි තැනක වාට වැරදිලා තියෙන්නේ. ඒ වැරද්ද උන තැන ටික හොයාගන්න. ඒ වැරදි ටික හොයලා ඒ වැරදි ටික හදලා තමන් ගැන විශ්වාසයක් ඇතුව අර මැරිච්ච හීන ටික මං ආයේ පණ ගහලා ගන්නවා කියලා වැඩේට බහලා කරන්න. මං කියන්නේ උඹලා එහෙම කරන්න ඕන. උඹලා එහෙම ඉතින් නෙවෙයි. උඹලා වැඩක් කරන්න බැරි වුන්ද නෑනේ. උඹලා එහෙම චාර්ටර් වෙලාවට කවුරුත් ගණන් ගන්න නැතුව ඉස්සර නම් මේ ළමයි මෙහෙමයි දැන් නම් මෙහෙමයි කියලා එහෙම චාර්ටර් වෙන්න ඕනේ. ඔයා බලන්න ඔයා ඇනලයිස් කරලා ඔයා මැනලා බලන්න. ඔයා එහෙම ඕනද කතන්දර අහන්න. ඔයා ඒකට වර්ඩ් දෙකන. ඒකද ඔයා මයින්ඩ් ඕන විදිහ. මිනිස්සු කියන කතන්දර සියල්ල එහෙම ඇත්ත ඕන එකක් වෙච්ච දෙන් කියලා ඉන්නවද ඔයා? ඒවට ප්‍රතිඋත්තරයක් දෙන්නේ නැද්ද? ඒවා වෙනස් කරන්න try එකක් දෙන්නේ නැද්ද? ඔයාව මිනිස්සු බලන විදිහ ඔයා වෙනස් කරලා පෙන්වන්න එහෙම උවමනාවක් නැද්ද? නිකම්ම ඉඳලා මැරලා යන්නද ඕනේ? බලට වරදිනකම් බලන් ඉන්නේ උන් කොච්චර ඉන්නවද? ඒක බොහොම ළඟ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. සමහරට යාළුවෝ වගේ ඉඳලා දැන් තරහ වෙච්ච වෙන පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. බලට වරදිනකම් බලන් ඉන්න මිනිස්සු මතක නැහැ. බලන් ඉන්න උඹලට කියලා වෙනකම්. කටකඩිච්ච කතා ඇහිලා නැද්ද මේ මිනිස්සු කියපු? ඒ කතන්දර හැමදාම සදාකාලික වළංගු වෙලා ඉන්න දෙනවද ඔයගොල්ලෝ? ඒකට උත්තරයක් දෙන්නේ නැහැ අනිත් පැත්තට. ඒවා මෙහෙමයි නේද කිව්වේ දැන් මොකද කියන්නේ කියන ඒ බැල්ම අහන්න එපා. බලන්න නිකන්. ඒ ඇති. ඒ මිනිස්සුන්ගේ ආයේ ප්‍රශ්න අහන්න ඕනේ වැඩේ කරලා ඉවරයි. පොඩ්ඩක් බලලා hina වුණා මුන්ගේ ඔළුව ඇතුලේ අර ඔක්කොම වැඩ කරන පටන් ගන්න අම්මඩ මුන්ට මෙහෙමයි අරකයි මේකයි කිය. හරිද? එතකොට තව පිරිසක් ඉන්නව ළමයි ඕගොල්ලන්ට වරදිනකම් බලන් ඉන්න. එයාලා බලන් ඉන්න ඔයාලට වැරදුනාට පස්සේ ඔයාට අම්මලට තාත්තලට මේ මිනිස්සුන්ට hina වෙන්න බලන් ඉන්න. ඊට බලන් ඉන්න කටකඩිච්ච කතා කියලා ඒවා හරියනකම් බලන් ඉන්න. ඒවා හිම වෙන්න දෙනවද? ඒවට අනිත් පැත්තට ප්‍රතිඋත්තරයක් දෙන්නේ නැද්ද? කයිමාරු වලින් උත්තර දෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරලා පෙන්නලා උත්තරේ දෙන්න. ඒක ඔය ඕන එකට වඩා පවර්ෆුල්. කතන්දර කියද්දි උන් අපිට කතන්දර කියනවා, අපි උන්ට කතන්දර කියනවා. වැඩක් නෑ ළමයි. එහෙම ප්‍රාථමික මිනිස්සු වෙන්න එපා. එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. ඔයාලා ඉතින් වැටෙන්න එපා. ඔයාලා මිනිහෙක් කතන්දර කියවම හා කියලා ඉඳලා අනිත් පැත්තට වැඩක් කරලා රිටර්න් එක පෙන්නන්න. ඊට පස්සේ ඌට නිකන් කෝචොක් කරගෙන යන්නත් එපා. ඔයා වැඩේ කරා ඉතරයි කතන්දරේ. අර ප්‍රිමිටිව් වෙන්න එපා. හැම එකටම කෑගඩ ඇයි එහෙම වෙන්න එපා. වැඩෙන් වා කවුද කියලා පෙන්නන්න. හැබැයි මතක තියාගන්න මේ පන්තියේ හෝ වේවා මොන පන්තියක හරි වේවා අනිවාර්යෙන් පේපර්ස් ලියන එක නම් අත්‍යවශ්‍යයි. කොච්චර සබ්ජෙක්ට් නොලෙජ් එක තියෙන ළමයෙක් වුණත් ඔයා හරියට අඩුම මාස 8ක් 9ක් පේපර්ස් කළා නැත්නම් සාමාන්‍යයෙන් ඔයාට A level වල හොඳ රිසල්ට් එකක් ගන්න තියෙන සම්භාවිතාවය අතිශයින්ම අඩුයි. මොකද කොච්චර ඔයාට දැනුම තිබුණත් අන්තිමේට ඔයා මොකද්ද ගිහිල්ලා කරන්නේ, ඔයාට මොකද්ද කරන්න පුළුවන් කියන එක තීරණය වෙන්නේ A level පේපර් එකෙන්. ඉඳ කොහොම ඉගෙන ගත්තත් කොහෙන් ඉගෙන ගත්තත් පේපර් එකකින් වාවම එන්නේ. ඒකට ඕන පුහුණුව අනිවාර්යෙන් හදාගන්න. කරන්න අමාරුම කාලේ තමයි ඇත්ත. හැබැයි මේක කොහොම හරි කරමු. මොකද මේක කරන උන් විතරයි මේ වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ. කොච්චර අමාරු වුණත් කොච්චර අපිට මේක කරන්න බෑ කියලා හිතුණත් අපි හිතින් එක නතර කරලා දාලා කළ යුතුයි කියන එක තේරුම් අරගෙන අර කම්මැලිකම හෝ බය අනම්මන සියල්ල පැත්තකට දාලා වෙන දෙයක් වෙන්න කියලා කොන්දේසි මුකුත් නැතුව මේ වෙලාවේ නැහෙන්න පුළුවන් උපරිම නැහෙමු.